අක්කේ ඇතුළට ගියේ නැද්ද? ඇතුළ නෙමෙයි ගියේ. එළියේ. මුදලාලි මට වතුර එකක් දෙන්නකෝ. මුදලාලි මට උගුර ටිකක් රිදෙනවා වගේ නා. අනේ තරහ නැතුව මට උණු වතුර ටිකක්ම දෙන්නකෝ. අනේ මුදලාලි මට හරියට ඇඟපත රිදෙනවා තව උණ හැදෙන්නගේ තරහ නැතුව. අනේ මට ඕකටම සමහන් පැකට් එකක් කඩලා දාලා දිය කරලා ගේන්නකෝ. සුජීව සමුසෙට සමහන් පැකට් එකක් ඕන නම් සමහන් පැකට් එකක් ඕනේ කියනවා බා. මට සමහන්නයක් ඕනේ නැහැ. සමහන් බොන්න රුපියල් 50ක් මගේ අතේ නැහැ. හරි මුදලාලි සමහන්නයක් ගේන්න සල්ලි තියෙනවා. මූ හැදුවා මගෙන් නිකන් සමහන්නයක් බොන්න. එව්වා කොහෙද මං එක්ක? කට්ට සුජීවයා. කියන කැරිපකයෝ තෝ බයික් එකේ යනකොට හිමින් ඵලයන් නැත්තම් තෝ ළඟින් යනකොට අපේ රෙදි උඩ යන්නවා. මේ මාළු බාන්න එපා කියන්නේ. වතුර බොර නිසා මාළුන්ට ඒක පෙන්නේ නැති නිසාද? කිව්වද කට්ටියම මොලේ අතේ අරන් යන්නේ. මහත්තයෝ අපි මේ නුගේගොඩ මීටිමට යන ගමන් මොලයක් නැති නිසායි අපි යන්නේ. බේර වැවේ සුද්ධ කරන්න රොබෝ කෙනෙක් දාලා අපරාධේ 21 බයියෝ එනවලු. උන්ට කියලා කුණු ටික සුද්ධ කරගන්න පුළුවන්. මොකද්ද මහත්තයෝ ඔය කරන්නේ? 21 ගවයන්ගේ මීටිමට එක්කන් යන්න මේගොල්ලන්ගේ නන් ටික ලියා ගන්නවා ආච්චි. කෑම මොනවද මහත්තයෝ දෙන්නේ? බයියන්ටම කියලා හදපු තනකොළ බිරියානි, පුන්නක්කු ජූස්, අන්තිමට බේර වැවේ නාන්නත් පුළුවන්. උන් විතරද මහත්තයෝ එන්නේ? නැහැ ආච්චි. මීහවරන්, බූරුවෝ විශේෂයෙන්ම බයියොත් එනවා. කොහොම හරි. කට්ටිය පුරවන්නයි අපිට ඕනේ. අපේ හාමුදුරුවනේ මටයි මගේ මල්ලිටයි 21 ගවයන්ගේ රැස්වීමට එන්න බැරි වෙයි. ඇයි නගගේ වැස්සේ තෙමෙන්නේ? එන්න කුඩේ යටට. අනේ මේ යනවද යන්න? මට කොල්ලෙක් ඉන්නවා. අයිනේ අල්ලා මම දිව්‍ය ලෝකේ යනවා. කැමති එකෙක් වරෙල්ලා මාත් එක්ක යන්න. අයියෝ සල්ලි. අන්න බූරුවා කෙසෙල් ටික ගත්තා. කෙල්ලනේ උඹලගේ පුකට සැප දෙන වාහන ගේන්න ඕනේ නේද? බදු වැඩි කරපල්ලා රෙවෙන්නේ නැති වෙන්න.